සුබ දවසක් හැමෝටම ඩේලි එලෙස් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ බත් කන්න හොර බබාලට බත් හදලා දෙන්න පුළුවන් වෙනස්ම රෙසිපි එකක්. මේක අපිට මාස 8 සිට බබාලට හදලා දෙන්න පුළුවන්. මේ බත් එක හදාගන්න මම ගන්නවා ලූණු ටිකක්, සුදු ලූණු, කරපිංචා, කුරුඳු. විශේෂයෙන් මේකට අපිට අවශ්‍ය වෙන්නේ රට ඉඳි හොඳින් හොදලා පිරිසිදු කරගත්ත හාල් ටිකක් වගේම උකු පොල් කිරි ටිකක්. මුලින්ම මම ෆෑන් එකට තෙල් දාගෙන ඒකටම ලූණු සුදු ලූණු ටික දා ගන්නවා. ලූණු සුදු ලූණු ටික රන්වන් පාට වෙනකම් බැදෙන්න ඕනේ. ඊළඟට මම මේකට කරපිංචා ටිකක් එකතු කර ගන්නවා. ඒ වගේම කුරුඳු කෑලි ටිකකුත් එකතු කර ගන්නවා. ඔයාලා ළඟ කුරුඳු කුඩු තියෙනවා නම් කුරුඳු කුඩු දාගත්තත් මේකට කමක් නැහැ. ඊළඟට මම මේකට හාල් ටික දා ගන්නවා. හාල් ටික දාගෙන චුට්ටක් ටෙම්පරාදු කර ගන්නවා ඒකත් තෙලේ. ඊට පස්සේ ඒකට මම කහ ලුණු ටිකක් එකතු කර ගන්නවා. ඒ ටිකත් හොඳට හාල් එකට කලවම් කර ගන්නවා. ඊට පස්සේ මම හාල් ටික තැම්බෙන තරමට වතුර එකතු කර ගන්නවා. ගොඩක් එකතු කරගන්නේ නැහැ. පොල් කිරි ටික දා ගන්න නිසා මම බත් එක හාල් ගතියට වගේ තියෙනකොට මම මේකට පොල් කිරි ටික එකතු කර ගන්නවා. මේ වගේ ගානට බත් එක ඉදුණට පස්සේ මම මේක ලිපෙන් බා ගන්නවා. ඊට පස්සේ මම ෆෑන් එකට ආයෙ තෙල් දාගෙන ඒකටම ලූණු ටිකයි රට ඉඳි ටිකයි දා ගන්නවා. ලූණු ටික නම් රන්වන් පාට වෙනකම් බැදෙන්න ඕන. ඊට පස්සේ මම ලූණු ටික රට ඉඳි ටික බත් එකට එකතු කරනවා. ඊට පස්සේ ආයෙම ඒ බත් ටික ලිපේ තියලා ඒකට මම ඉතුරු වෙච්ච පොල් කිරි ටික දා ගන්නවා. මේ තමයි මම මගේ අවුරුදු 1මාරේ බබාට රට ඉඳි දාලා හදාගත්ත රසම රස බත් එක. ඇත්තටම ගොඩක් රසයි. මගේ බබත් ගොඩක් ආසාවෙන් කෑවා. එකම විදිහට බත් කන්න හොර බබාලට මේ විදිහටත් හදලා දීලා බලන්න. මම මේකට මුරුංගා පවුඩර් එකෙන් ටිකකුත් එකතු කර ගන්නවා. ඔයාලා ළඟ තියෙන ඕනම කොළ වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඔයාලට මේ වගේ බබාලට හදන කෑමවල වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.